හැම දෙයක්ම එකපාර කරන්න හදන මිනිස්සු ජීවිතේ දියුණු වෙච්ච මිනිස්සු නෙවෙයි. අපි වැඩ ගොඩාක් එකපාර කරන්න හදාගත්තට පස්සේ වෙන්නේ අපේ තියෙන අර ස්ට්‍රෙස් එක වැඩි වෙලා අපිට වැඩේ කරගන්න බැරි මාවතකට අපි යොමු වෙන එක විතරයි. අපි වැඩේ කරගන්න බැරි මාවතට යොමු වුණාට පස්සේ අපේ වැඩේ සාර්ථක වෙනවා වෙනකොට වෙන්නේ වැඩේ ක්‍රමයෙන් අසාර්ථක වෙන එක. ඒක නිසා වැඩ 10ක් තියෙනවා නම් ඔය වැඩ 10න් එකක් හරියට කරන්න පටන් ගන්න. ඒ එකක් හරියට කරලා පස්සේ ඒ වැඩෙන් හම්බෙන ප්‍රතිඵලය නිසා ඒ ප්‍රතිඵලයේ සතුට භුක්ති විඳින ගමන් දෙවෙනි වැඩේට යන්න. සමහරවිට වැඩ එකක් හරිය ගිහිල්ලා දෙකක් හරිය යනකොට තව වැඩ දෙක තුනක් එකපාර දාගන්න ගතියක් තමයි අපේ සාමාන්‍ය මනසට හුරු වෙලා තියෙන්නේ. නමුත් ඒක නෙමෙයි ක්‍රමය. අපි නිතරම මුලට ගිහින් මුල මතක් කරගන්න ඕනේ. මම පළවෙනි වැඩේ හරියට කරපු නිසා මට දෙවෙනි වැඩේ කරගන්න පුළුවන් වුණා. මම මේ දෙවෙනි වැඩේ හරියට කරලා ඒකේ ප්‍රතිඵලය ගත්තට පස්සේ මම තුන්වෙනි වැඩේට අනේක තමයි හරි ක්‍රමය. අනේ ඒ ක්‍රමයට ගියොත් ඔයාට වැඩ 10ම පිළිවෙලකට කරගන්න පුළුවන්. සමහරවිට කාලය චුට්ටක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔය කාලය අඩු කරගන්න හිතාගෙන අර වැඩ 10ම ලං කරගත්තොත් සමහරවිට ඔය වැඩ 10ම කරගත්තා වෙන්න පුළුවන්. එහෙම මිනිස්සු ඕන තරම් අපි සමාජයේ දකිනවා. ඒ මිනිස්සුන් එක එක විදිහට අගය කරන ගතියකුත් මේ සමාජ රටාවේ තියෙනවා. නමුත් ඒක නෙවෙයි ක්‍රමය. ඔයා එක වැඩක් හරියට කරලා ඒක ප්‍රතිඵලය අරගෙන ඒ ප්‍රතිඵලය ගත්ත සිතෙන් ඒ සතුට සිතෙන් දෙවෙනි වැඩේට ගියොත් තමයි ඔයාට දෙවෙනි වැඩේත් අර පළවෙනි වැඩේ කරගත්තා වගේ කරගෙන තුන්වෙනි වැඩේට සාර්ථකව යන්න පුළුවන් ඉන්නේ. ඒක තමයි හරි ක්‍රමය. ඒක නිසා එක වැඩක් ඉවර කරලා දෙවෙනි වැඩේට අනේක බොහොම සරල දෙයක් වුණාට අපි කවුරුත් කරන්නේ නැති දෙයක් ඒක. කොච්චර සරල වුණත් වැඩේ අපි කරන්න නිසා කල අපිට ඒක ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. එහෙම නැතුව අපි මේක හරි සරල දෙයක් මේකමට අදාළ නැහැ කියලා අතෑරියොත් අපිට ඒ සරල වැඩ ගොඩාක් අතෑරිච්ච නිසා වටිනා වැඩක් වුණත් අපිට කරගන්න පුළුවන් විදිහට අපි මනස හැදිලා තියෙන්නේ නැහැ. ඒක නිසා පටන් ගන්න පොඩි තැනින් ලොකු තැනකින් ඉවර කරනවා නම් පොඩි තැනකින් පටන් ගන්න ඕනේ. මේ channel එකේ කතා කරන දේවල් වල ප්‍රධාන අරමුණත් ඒකයි. සරල බවින් පටන් ගත්තාම ගැඹුරින් අපිට අවසන් කරන්න පුළුවන්. අපි ගැඹුරින් පටන් ගත්තොත් අපිට ඒක ඉස්සරහට ගෙනියන්න බැරි මට්ටමකට අවිල්ල ඒක මක නතර වෙනවා. ඒක නිසා අපි දෙයක් ප්‍රතිඵලයේ සාර්ථක කරගන්න පොඩි හරි පටන් ගන්න ඕනේ. හැමදේම එකපාර විසඳ ගන්න හදන්න නැතුව එකින් එකට විසඳ ගත්තාම අපිට 10ක් වැඩ තිබිලා අපිට විසඳ ගන්න හම්බුනේ 3යි නම් ඒ වැඩ 3වත් අපි සාර්ථකව විසඳගෙන තියෙයි. අපිට ඉතුරු 7 පස්සේ කරගන්න. නැත්නම් 10ම එකපාර පටලවා ගත්තට පස්සේ එක වැඩක්වත් හරියට කරගන්න බැරුව හැම එකෙම චුට්ට චුට්ට කරගෙන සමාජෙත් වල දැකලා තිය වගේ චුටි චුටිට හැම වැඩම පටන් අරගෙන වැඩේ අනා ගන්නවා කියලා අපි කියන්නේ ඒකයි. ඒක නිසා වැඩ අනා ගන්න චරිතයක් වෙන්නේ නැතුව එක වැඩක් හරියට කරන්න ඒක නා තමයි වැඩදායක පුද්ගලෙක් කියලා හඳුන්වන්න පුළුවන් අපිට. ඒක නිසා ඔයාටම දැනේ ඔයාගේ හිතට සතුටක් දැනෙන්නේ ඔයා එක වැඩක් හරියට දැනගෙන හරියට කරොත්. ඒක නිසා කරන වැඩේ හරියට කරලා එක එක වැඩේ ඉවර කරගන්න. මේ වීඩියෝ එකේ සාරාංශ පණිවිඩය ඒකයි. මේ වීඩියෝ එකේ මට කියන්න ඕනේ මේකයි. වැඩ 100ක් තිබ්බත් 1000ක් තිබ්බත් ඔයා එක වැඩක් කරලා ඒ කරගත්ත වැඩේ සාර්ථකව කරගෙන ඒකෙන් ප්‍රතිඵල ලබන ගමන් ඒක වැඩක් කරලා සතුටු කරගත්ත හිතත් එක්ක දෙවෙනි වැඩේට යන්න. එතකොට තමයි දෙවෙනි වැඩේ සාර්ථක වෙන්නේ. ඒක නිසා අන්න ඒ ක්‍රමයට ඔයාට හැම වැඩක්ම කරගන්න සාර්ථකභාවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි අනිවාර්යෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.